අනිතින් ෆ්ලෑෂ් පැකේජ් එකක් ගන්නවා ටිකක් අඩු බජට් එකට හොයන ඔයාට. හැබැයි මල් එක්ක ලස්සන වර්ග ටිකක් තමයි අරගෙන ආවේ. මම පෙන්නන්නම් එකින් එක වර්ග ටික බලන්න ඔයාට හිත යනවද කියලා. මේක අපේ සීඩ් ප්ලාන්ට් එකකින් ආව වෙනස්ම ලස්සන ෆ්ලෑෂ් එකක්. නවින්ම සීඩ් එකකින් ආපු අන පළවෙනි ගැන කට් කරලා ගත්ත කඳේ මලක් සහ පොහොට්ටුවක් සමගින් ආවයා කඳ පැලයක්. මේ තියෙන මුල් ටික ටොප් කට් එකක් තියෙන නෙවෙයි කඳ පැලයක්. මේ තියෙන්නේ ඒ ලස්සන වර්ගය. ටිකක් බ්‍රවුන් ලුක් එකකුත් තියෙනවා. කොහොම වුණත් ඔන්න ඒ තියෙන ලස්සන ප්ලාන්ට් එක. ඒත් එකම දෙන්න අනිත් එක්කෙනා තමයි මෙන්න මේ වර්ගේ. පැහැදිලිද? ඔන්න ඒ දෙන ප්ලාන්ට් එක මෙන්න හොඳට මුල් තියෙනවා නිරෝගී ෆ්ලෑෂ් එකක්. ඒත් එක්කම මේ ෆ්ලෑෂ් එක ඔන්න මේ මල මේ අලුත පිපෙන මල ඔන්න එයාගේ හොඳට මුල් තියෙනවා. ඒ වගේම මේ අනිත් ෆ්ලෑෂ් එක එයත් ලස්සන රතු ෆ්ලෑෂ් එකක්. පැහැදිලිද? ඔන්න එයත් හොඳට අමුල් තියෙන කඳ පැලයක්. බය කෙනෙක් ඉන්නවා නම් කියන්න මට සීසන් කරලා දෙන්න පුළුවන්. මුදල් ගෙවලා ඔය එනවන් කරාට පස්සේ මෙයා මල මමත් අතර මේක ගත්ත වර්ගයක් මල ගොඩාක් ලොකු වෙන ෆ්ලෑෂ් එකක්. අතේ අල්ලට වඩා මල ලොකු වෙන ෆ්ලෑෂ් එකක්. තියෙන්නේ ඒත් ලස්සන වර්ගයක් කට් කරලා කඳෙන් ආව මලක් එක්ක පැලයක්. මල ගොඩාක් විශාල වෙන වර්ගයක්. මේ කොළ බලන්න කොමන් ෆ්ලෑෂ් නෙමෙයි. ඔයාලට කොළ බැලුවත් පේනවා ඇති. කොමන් ෆ්ලෑෂ් එකක් නෙමෙයි මල ගොඩාක් ලස්සන ලොකු ෆ්ලෑෂ් එකක්. මේ තියෙන්නේ ඒ ප්ලාන්ට් එක. ඒත් එක්කම මෙන්න මෙයා නම් හරි ප්‍රසිද්ධ වර්ගයක්. එහෙම කියන්නම් මේ තියෙන්නේ ඇතුළ. තනිකර ගුරු පිටිපැස්ස තනිකර කොළ කහ හුරු තියෙන. ඇතුළ තනිකර බ්‍රවුන් කලර්. ඩොට් යන්නේ බ්‍රවුන් කලර් වලින්. මේ තියෙන්නේ පොහොට්ටුවක් එක්ක නිසා මෙන්න මල. පැහැදිලි ඇති කියලා හිතනවා. මුළු මලම ලස්සනට ෆ්ලෑෂ් වෙලා තියෙනවා. බාගෙට ෆ්ලෑෂ් වුණ එකක් එහෙම නෙවෙයි. ඇතුළ හොඳටම ලස්සනට ෆ්ලෑෂ් වෙලා තියෙනවා. ඔන්න එයා ඒත් එක්කම මේකත් මගේ සීඩ් එකකින් ආව ෆ්ලෑෂ් එකක්. මෙයත් පොහොට්ටුවක් එක්ක ඔන්න මේ ලස්සන ෆ්ලෑෂ් එක. ඒත් එක්කම මෙයා කොළ පාට මලේ මෙරුන් කලරකින් තමයි ඩොට් තියෙන්නේ. ඒ කියන්නේ දම් පාට වගේ පේනවා. හැබැයි ඇත්තටම බැලු බැලමට දම් වගේ පේනවාට මල ගොඩාක් ලොකු වෙන මෙයා මෙරුන් තමයි කලර් එක. මෙයත් මල පුරාම ඩොට් වැටෙන ලස්සන ෆ්ලෑෂ් එකක්. ඒත් එක්කම මෙන්න මෙයා මල ගොඩාරියක් ලොකු තත්තම තද රෝස පාටින් තද රතු පාට කියන්නේ ලා රෝස පාට මලේ තද රතු පාටින් තමයි ඩොට් වැටෙන්නේ. ගොඩාක් මල ලොකු වෙනවා. මදර් ප්ලාන්ට් එකත් ගහත් ගොඩක් ලොකු වෙනවා. මලත් ගොඩක් ලොකු වෙනවා. කොළ බැලුවහම පේනවා ඇති. ඒ කියන්නේ චූටි චූටි කොළ තියෙන පැල නෙමෙයි. මේ ඔක්කොම කොළ ගොඩක් ලොකුයි. කොළ ගොඩක් ලොකුයි කියන්නේ ඇත්තටම ගහ ගොඩක් ලොකු වෙනවා සහ මලත් ලොකු වෙනවා. ඒ වගේම තමයි පොහොට්ටුවත් මාරම ලස්සනයි. මේ බලන්නකෝ. මේක ටොප් කට් එකක් එහෙම නෙවෙයි. කඳ පැලයක්. කඳේම මල් දෙක තුනක් එනකන් ලොකු කරලා කඳෙන් ගලලා ගත්තේ. ඉතින් ඔයාට පැහැදිලි ඇති කියලා මම හිතනවා මේ තියෙන පාට. ඇත්තටම හරිම ලස්සනයි. අලුතෙන් කොහොමත් අලුතෙන් මලක් එනකොට පරණ මල්ල කලයක චුට්ටක් අඩු වෙනවා. ඉතින් එතකොට ඔයාට හරිම කලයක බලන්න පුළුවන් මෙන්න මේ පාටේ. ඉතින් එහෙනම් මම ඔයාට දෙන ෆ්ලෑෂ් පැල 10 තමයි මේ තියෙන්නේ. හැම පැලයක්ම අඩියකට වඩා උසයි. කියන්නේ හැම පැලයක්ම අඩියට වඩා අඩු ඒවා නැහැ. හැම පැලයක්ම අඩියට වඩා ලොකු හොඳට මුල් තියෙන මේ නිරෝගී පැල සෙට් එක ඔයාට ඕන නම් මෙසේජ් එකක් දෙන්න. ලොකුම ලොකු පැකේජ් ගන්න බැරි ඔයාට ලස්සන ෆ්ලෑෂ් සෙට් එකක් මල් එක්කම අරන් ආවේ රුපියල් 52000කට. ඉතින් ඔයාට ඕන නම් මෙසේජ් එකක් දෙන්න. මේ ලස්සන සෙට් එක පරිස්සමට ඔයාට එවන්න පුළුවන්. කියන්න ඕන මේ සෙට් එකට වගා මාධ්‍ය කිලෝ 10ක් ෆ්‍රී හම්බ වෙනවා. ඒ කියන්නේ මේ පැල ටික පරිස්සමට හදා ගන්න ඔයාට වගා මාධ්‍ය වෙනවා. ඒ නිසා ඔයාට පැල ටික මොකොත්ම වෙන්නේ නැතුව හදා ගන්න පුළුවන්. මම කියලා දෙනවා අලුත්ම කෙනෙක් නම් දන්නේ නැති කෙනෙක් නම් ඔන්න ඉතින් අලුතෙන්ම බිස්නස් එකකට එන කෙනෙක් නම් වටිනා වර්ග වලින් යායක් හදන්න ආස නම් ඉතින් ඔන්න ඔයාටමයි මේ ටික.